වහන්සේ දැන් රූප ගැන සඳහන් කරද්දී රූප කලාප කියලා දෙයක් සඳහන් කළා ස්වාමින් වහන්සේ. දැන් රූප කලාප කියලා අපි කොහොමද ස්වාමින් වහන්සේ සරලව තේරුම් ගන්නේ? මොකක්ද රූප කලාපයක් කියලා කියන්නේ ස්වාමින් වහන්සේ? තේරුවන් සරණයි. දැන් අපි කියවනේ සිත තනියෙන් හටගන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමින් වහන්සේ. හිතට යම් යම් ඡායචක ධර්ම එක්කාසු වෙනවා. මුලින් සිත් 10ක් තියෙනවා පංචද්වාරික සිත් වශයෙන් පංච විඥාන සිත්. එහෙමයි ස්වාමින්. එතන ඡායචක 7ක් බැගින් යෙදෙනවා. එහෙමයි. තව ඡායචක 10ක් බැගින් යෙදෙන සිත් තියෙනවා. ඡායචක 11ක් 12ක් යෙදෙනවා තියෙනවා. එහෙමයි ස්වාමින්. කොහොම ගිහිල්ලා තින් තව ඉහළට දැන් අකුසල සිත් වල ඡායචක 18ක් ඡායචක 17ක් ඒ වගේ යෙදෙන හැටි තියෙනවා. එහෙමයි. ඊළඟට කුසල ධර්මයන්ගේ තින් ඡායචක ධර්ම අර වගේ 34ක් 33ක් 32ක් ඒ වගේ දෙනවා. ලෝකෝත්තර කුසල ධර්ම වල 36ක් 35ක් 34ක් ඒ වගේ දෙනවා. එහෙමයි. ඒ වගේ මේ රූපයන්ගේ තියෙනවා මිටිවල කලාපවල එහෙමයි. සම්බන්ධතාවක්. එයින් 8ක් තියෙනවා කවදාකවත් එකින් එක වෙනස් කරන්න බැරි. එහෙමයි. ඒවට කියන අවිනිර්භෝග කියලා. වෙන් කරන්න බෑ. එහෙමයි ස්වාමී. එකට මිටියක්ම වශයෙන් තමයි මේ 8 පහළ වෙන්නේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ මහා භූත හතරයි. එහෙමයි. ඊට සම්බන්ධතාවයෙන් වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතරයි. එහෙමයි. එතකොට මහා භූත හතරයි, උපාදා රූප හතරයි කියන 8 අවිනිර්භෝගයි වෙන් වෙන්නේ නැහැ. හැම තැනම හැම කලාපයක යාට තියෙනවාමයි. හැම රූප කලාපයකම හැම රූප කලාපෙම තියෙනවා. එහෙමයි ස්වාමී. එයින් අපේ ශරීරයක තියෙනවා කර්මජ රූප කලාප 8ක්. එක ශරීරයක. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් චක්කු දසක. දැන් ඇහැ කිව්වහම අපේ ඇහි තියෙන කොටස් දෙකක් සසම්භාර චක්කු, පසාද චක්කු කියලා. එහෙමයි ස්වාමීන්. සසම්භාර චක්කු කියන්නේ ඇස් ගෝලය. එහෙමයි. ඇස් ගෝලය. ඇස් ගෝලයේ තියෙනවා කර්ම සමුට්ඨාන රූප, චිත්ත සමුට්ඨාන රූප, උතු සමුට්ඨාන රූප, ආහාර සමුට්ඨාන රූප හතරම තියෙනවා. එහෙමයි. ඔය ඇස් ගෝලයේ මැද්දේ තියෙනවා කළු ඉංග්‍රියාව කියලා අපිට පේනවා. කළු ඉංග්‍රියාව. කළු ඉංග්‍රියාව මැද්දේ තියෙනවා ඒක සඳහන් කරන එක තැනක උකුණු හිසක් තරම් කියලා. උකුණ සමහර කාලවල ලොකු සතෙක් වෙන්න පුළුවන්. සමහර කාල චූටි සතෙක් වෙන්න පුළුවන්. බොහෝ සෙයින් කියන මුම් පියල්ලක ප්‍රමාණය කියලා. මුම් පියල්ලක ප්‍රමාණයෙන් රවුමට තියෙනවා අපිට ඒක තේරුම් ගන්න පුළුවන් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කඩපතකින් බැලුවොත් ඉදිරියේ තියෙන දේවල් අපේ මැද්දේ කලුංගිරා මැද්දේ තියෙන අර මුම් පියල්ලක ප්‍රමාණය සියුම් උපේක ඡායාවක් පේන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. ඒ ඡායාව වැටෙන්නේ ඒකට කියනවා කර්ම සමුට්ඨාන රූප කලාප තියෙන තැන. ඒක තමයි කෙලින්ම චක්කු දසක කියලා කියන්නේ. එහෙමයි. එතන තියෙනවා චක්කු දසක කියලා රූප 10ක මිටි. එහෙමයි. මිටි 51ක් ඔගේ තියෙනවා. මිටි 51ක් කියන්නේ මේ ඒක තවත් බෙදලා කියනවා නම් පැහැදිලිව කියනවා නම් මෙහෙමයි. එක චිත්තක්ෂණයේට රූප කලාප වශයෙන් එක චිත්තක්ෂණයේට වාර 3ක් උපදිනවා. චිත්ත්‍යාගුත්පාදක්ෂණයෙහි කර්මජ රූප උපදිනවා, ත්‍රිතික්ෂණිය උපදිනවා, භංගක්ෂණිය උපදිනවා. එතකොට මේ රූපයට තියෙනවා සිත් 17ක් ඉපදලා නැති වෙලා යන තරම් කාලයක් ආවස තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා තමයි ඔතන කිව්වේ 51ක පරම්පරාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ කුඩා චිත්තක්ෂණ 51ක්නේ සිත් 17ට. එතකොට පරම්පරා 17ක් ඔතන තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒවා ඉතින් නිතරම ගෙවි යන හැටි ඉපදී යන හැටි එතන රවමක් තියෙනවා. එහෙම. නමුත් අපිට එක රූපයක් වගේ අපිට පේන්නේ එකක් වාගේ. එහෙමයි ස්වාමී. පේන්නේ එකක් වාගේ විපස්සනා ඥාණයෙන් තමයි වෙන් කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට මහත්මයෝ මේ චක්කු දසක රූපේ තියෙනවා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන 8යි. ජීවිත ඉන්ද්‍රිය රූපයයි චක්සු ප්‍රසාදයයි. එහෙමයි ස්වාමීන්. ඔය කියන්නේ 10 තමයි චක්කු දසක. එහෙමයි. ඔය වගේ අපිට සද්ද ඇහෙන්න තියෙන සෝත ප්‍රසාදේ සෝත දසක. ගන්ධ සුවඳ දැනෙන ගාහන ප්‍රසාදේ ගාහන දසක. රස නිරස දැනෙන જીවහා ප්‍රසාදේ જીවහා දසක. ඊළඟට මේ සීතල උණුසුම, තද ගති, මුරුදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති දැනෙන මේ ශරීරයේ තියෙන කාය ප්‍රසාදය එතන කාය දසක. ඒ වගේ එතන දැන් දසක අපි කියන්නේ 5ක්. එහෙමයි. ඊළඟට අපේ හෘද වස්තු රූපයක් තියෙනවා. එහෙමයි. හෘද වස්තු රූපයෙහි ඔය වගේම වස්තු දශක කියලා 10ක් තියෙනවා. එහෙමයි. ඊළඟට අපිට තියෙන භව රූප කියලා. ස්ත්‍රී කෙනෙකුට ස්ත්‍රී භව රූප, පුරුෂ කෙනෙකුට පුරුෂ භව රූප. එතන තියෙන ස්ත්‍රී භව දශක, පුරුෂ භව දශක. දැන් අපි කීයක් කිව්වද? ඔකම 8ක් කිව්වනේ. එහෙමයි ස්වාමී. තා තියෙනවා ජීවිතේන්ද්‍ර නවක කියලා එකක්. ඒක ප්‍රසාද නෑ. ඒක තියෙන ජඨරාග්නියේ තියෙන ආමාශය. අපි ගන්න ආහාර දිරවන ආමාශය තියෙනවා ජඨරාග්නිය කියලා අපි කියන්නේ. පාචක තේජෝ ධාතුව. ඒකේ තියෙනවා ඔය සුද්දාෂ්ටක රූප 8යි ජීවිතේන්ද්‍රය කියන 9. එහෙමයි. ඔය දින රූප කලාප 9ක් තියෙනවා
සියල්ල එකතු කරාම ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප එක්කෙනෙකුට එකක් බැගින් තියෙන නිසා 8යි කිව්වේ. එහෙමයි. එක්කෙනෙකුට 8යි. එතකොට එතන තියෙනවා කර්මජ රූප කලාප ඔක්කොම 8ක්. එහෙමයි. ඔය වගේම චිත්ත රූප කලාපත් 8ක් තියෙනවා. උතුජ රූප කලාප 4ක් තියෙනවා. උතු කියන්නේ මේ තේජෝ ධාතුව නිසා. එහෙමයි. සීතල උණුසුම තේජෝ ධාතුව නිසා. ආහාරජ රූප කලාප දෙකක් තියෙනවා. අපි ගන්න ආහාර නිසා හට ගන්න රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාෂ්ටක කලාපයයි ඊළඟට ලහුතා දේකා දසක කියලා මේ ආහාරය නිසා ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන. ඒ තුනත් එක එකතු වුණාම 11ක් වෙනවා. එහෙමයි. ඔය විදිහට කලාප ඔක්කොම එකතු කරොත් 21ක් වෙනවා. රූප කලාප. රූප කලාප. ඒ නිසා ඔය කලාප වශයෙන් ඒවා උපදිනවා බින්දිනවා හැර තනි තනි රූප උපදින්න බෑ. ඒ නිසා ඒකත් ධර්මතාවක් වෙන රූප උපදින හේතු තියෙනවානේ. එහෙමයි. අපි සසරදී පුරුදු කරපු දැන් මිනිස්සෙකු නම් මිනිස්සුගේ කුසල කර්ම අනුව අර විදිහේ කර්මජ රූප කලාප උපදිනවා. වර්තමාන වශයෙන් හිතන හිතවිල්ල අනුව හිතක් අනුව සිතක් ගානේ රූප කලාප උපදිනවා. එහෙමයි. ඒවා චිත්ත සමුත්ථාන රූප. එහෙමයි. අපේ මේ ආභ්‍යන්තර බාහිර තේජෝ ධාතුව නිසා රූප කලාප උපදිනවා. ඍතු සමුත්ථානික රූප. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ගන්න ආහාර නිසා එතන ආහාර සමුත්ථානික රූප උපදිනවා. එහෙම ස්වාමීන්. මෙන්න මේ නිසා සමුත්ථාන හතර අනුව මේ රූප කලාපයන් මිටි වශයෙන් පහළ වෙනවා. පහළ වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ අපි තවත් දවසකදී මේ ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සහ පැහැදිලිව කතා බහ කරමු අපේ ප්‍රශ්න යොමු කරාට පස්සේ අපි තව ප්‍රශ්නයකට යමු ස්වාමීන් වහන්සේ. දැන් අපේ ශරීරය වගේම චෛතසික ශරීරය මූලික මූල පදාර්ථ හතර ඇසුරින් නිර්මාණය වී බව එහෙම පැවතෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ භෞතික ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධර්ම වලින් නැත්තම් පරමාර්ථ ධර්ම වලින් හැදිලා තිනවා කියලා. එතකොට මේ චෛතසික ශරීරයත් ස්වාමීන් වහන්සේ ඒ විදිහටම පඨවි ආපෝ තේජෝ වශයෙන් එහෙම නිර්මාණය වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඇතැම් තැනක සඳහන් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මනෝ කාය වශයෙන්ුත් මේකට විවිධ අර්ථකථනයන් දීලා තිනවා. ඇත්තටම අපේ එහෙම චෛතසික ශරීරය කියලා ඒ විදිහේ නිර්මාණයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ වගේ මහා භූත රූප හතරේ කිසියම් අඩු වැඩි සංයෝගයකින් යුක්තව නිර්මාණය වන දෙයක්ද? තෙරුවන් සරණයි මේක පැහැදිලි කරගත යුතු කාරණයක්. ඒ කියන්නේ නාම ධර්මයන්ගේ කිසි තැනක රූපයන්ගේ සම්බන්ධතාවක් නෑ. එහෙමයි. රූපයන් පිහිට කරගෙන නාම ධර්ම පහළ වෙනවා ප්‍රසාද රූප නිසා. ඒ හැර මේ චිත්තචෛතසික කියන දෙකොටසම අරූප ධර්ම හැටියටයි පවතින්නේ. එහෙමයි. ඒ නිසා ඔතෙන්දී තේරුම් ගන්න ඕන බුද්ධ වචනේ තියෙනවා මේ හැම දෙයකටම නිර්වචන කියලා. නිර්වචන කියන්නේ අක්ෂරයට අනුව තේරුම් කරන්න තියෙනවා. එහෙමයි. දැන් බුද්ධ වචනේ බොහෝ සෙයින් ඒ පරමාර්ථ ධර්මනේ අභිධර්ම කියන්නේ පරමාර්ථනේ. එහෙමයි. පරමාර්ථ ධර්මයන්ගේ නම් ඔක්කොම සම්මේ යෙදিলা තියෙන්නේ ලෝක සම්මුතිය අනුව නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ නියමයේ අනුව. එහෙමයි. ඒවට කියනවා මේ යාතාව සරස ලක්ෂණ කියන අර්ථයක් බොහොම වැදගත් තේරුමක්. යාතාව කියන්නේ සත්‍ය වශයෙන් ඇත්තා වූ. එහෙමයි. සරස කියන්නේ ස්වකීය කෘත්‍ය වශයෙන් ඇත්තා වූ ලක්ෂණය ස්වභාවය. එහෙමයි ස්වාමී. දැන් අපි පඨවි කිව්වහම පඨවි කර්කස ලක්ෂණය කියනවා. පඨවි තද ගතිය. ඒකේ ස්වභාවික ක්‍රියාකාරීත්වය තමයි කර්කස ලක්ෂණය. කර්කස ලක්ෂණය. ඒ වාගේ දැන් ওই චෛතසික ධර්මයන්ට තියෙනවා. දැන් මේ චෛතසික ධර්ම අපි හිතනවානේ ඔක්කොම 52ක් තියෙනවා කියලා. ඔතන තියෙනවා චෛතසික ධර්ම 12ක් දෙක හඳුන්වනවා. කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය ජුකතා, චිත්ත ජුකතා, ඒ වගේ නම් වලින්. එහෙමයි. එතකොට එතෙන්දී ඒ කාය කියලා කිව්වේ රූප කාය නොයි. තේරුණානේ? එහෙමයි. කාය කියන එකේ නියම තේරුම කොමක්ද? සමූහය කියන එකයි. සමූහය. එහෙමයි. දැන් අපි පඨවි කාය කියනවා. පොළොව සමූහයක්. හස්ති කාය කියනවා. ඇත් සමූහයක්. රත කාය කියනවා. රත සමූහයක්. පාබල කාය කියනවා. පාගමනින් යදින සේනාවේ රාශියක්. එහෙමයි. දැන් බල කාය කියනවා. බල කාය සමූහයක්. මොකද්ද මේ සමූහයටයි කාය කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම කාය පස්සද්දි, චිත්ත පස්සද්දි. සිතේ සංසිඳීම, චිත්ත පස්සද්දි, චෛතසික සමූහයගේ සංසිඳීම කාය පස්සද්දි. එහෙමයි ස්වාමීන් වහන්සේ. කාය ලහුතා, චිත්ත ලහුතා ඒත් එහෙමයි. ලහු බව, බර නැති බව. කාය මුදුතා, චිත්ත මුදුතා ඒත් එහෙමයි. මුරුදු බව. එහෙමයි. ඒ හැම තැනකම කාය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු හතරම නෙමෙයි. එහෙමයි. මේ සමූහය. චෛතසික ධර්ම සමූහය. ඒක නිසා
ඒ කාය කියන වචනේ අල්ලගෙන වෙන්න ඇති ඔය රූපයන්ගේ සම්බන්ධයක් ඇති කියලා හිතෙනවා ඇති. නමුත් ඒක අර්ථ වශයෙන් ගන්නට ඕන චෛතසික සමූහය මිසක් මේ රූප ධර්මයන්ගේ මේ සම්බන්ධයක් ඒ චෛතසිකයන්ගේ නැහැ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද දැන් ඇතම් තැනක දැන් ඒ අදාළ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරද්දී එහිම සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට. මොකද මේ දැන් අපි සිත නැති සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක පිළිබඳව කතා කරනවානේ ස්වාමීන් වහන්සේ. එතනදී සඳහන් වෙනවා මෙතනදී මේ සිත මිස කය නැති කියලා කිව්වේ කයක් ඇත්තරම නැහැයි කියන අර්ථයෙන් නෙමෙයි. කයක් තියෙනවා නමුත් ඊටාම සියුම් එහි පටවි වගේ ගති තාමත්ම අඩු ප්‍රතිශතයකින් තමයි යෙදিলা තිබෙන්නේ. ඒ නිසා සියුම් කයක් එහි තියෙනවා. කය නැතුව නැත්තම් තියෙන විදිහක් නෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා තමයි ප්‍රශ්නේ අපි ඔබ වහන්සේට යොමු කළේ ස්වාමීන් වහන්සේ. තවශයෙන්ම මේ චෛතසික ශරීරය කියලා අපිට එහෙම ශරීරයක් පිළිබඳව අදහසක් ගන්න බැහැ නේද ස්වාමීන් වහන්සේ? කිසිසේත් නෑ. චෛතසික ශරීරය කියලා එකක් නෑ. ශරීරය කියවනම් සමූහයක් ඉදිකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර කාය කියන වචනයේගේ අර්ථයක් හඳුන්වන්න ශරීරය කියලා දාන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා. දැන් විශ්වයේ අඳුරු ස්වභාවයන් හා ආලෝක ස්වභාවයන් වෙනුවෙන් කොටස් දෙකක් වෙන් වෙලා තිනවා කියලා එහෙම ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. අතමුන් මේ පිළිබඳව අධ්‍යයනය කරලා තිනවා කියලා සඳහන් කරනවා. දැන් මෙතනදී මේ අඳුරු බලවේග පිළිබඳව කතා බහ කරද්දී ඔවුන් සඳහන් කරන්නේ මේ අඳුරු ස්වභාවයන්ගේ බලපෑමට හසු වුණ අය තමයි නරක වැඩවලට යොමු වෙන්නේ. ආලෝක ස්වභාවයන්ගේ බලපෑමට හසු වුණ අය තමයි මේ හොඳ වැඩවලට යොමු වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මෙහිදී මේ අදහස් කරන්නේ අඳුරු ස්වභාවයන් යනුවෙන් මොවුන් මේ දක්වන්නේ යක්ෂ ප්‍රේත පිසාච භූත ආදී කොටස් පිළිබඳවද? ආලෝක ස්වභාවයන් කියන්නේ මේ දිව්‍ය බ්‍රහ්ම ලෝක පිළිබඳවද? දැන් එතකොට පැහැදිලිවම දැන් මෙහෙම සඳහන් කරද්දී ඒ දිව්‍ය බ්‍රහ්මයින්ගේ නැත්නම් යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩින්ගේ බලපෑම වලට මිනිස්සු අහු වෙනවද ස්වාමීන් වහන්සේ? ඒකද මේ විස්තර කරන්න උත්සාහ කරන්නේ මේ විදිහට? තෙරුවන් සරණයි. සැබවින්ම මේක බොහොම ලිහිල්ව තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නයක්. එහෙමයි. ලිහිල්ව කියන්නේ මේක මේ විශ්වයත් එක්ක කතා කරන එකක් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ පිළිගැනීම විශ්වය කියන්නේ අපේ సంతානය. අපේ සිත. අපේ సంతානය. මම එකට නිදසුනක් කියන්නම්. අපේ බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න ආව බ්‍රහ්මියෙක් රෝහිතස්ස කියලා. එහෙමයි. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම මීට පෙර જાතියේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 120ක් ආයුෂ ඇතුව හිටියා. අවුරුදු 100ක් මං ධ්‍යානලාභීව අභිඥාලාභීව ලෝක ධාතු ගණන් කරමින් ගියා. මට කාලේ මඳු වුණා. එක පියවරක් මේ ලෝක ධාතු ඊළඟ පියවර එහා ලෝක ධාතු එහෙම මං ඇවිද්දි. මට බැරි වුණා අවුරුදු 100ක් ගිහිලා මේ විශ්වයේ කෙලවර හොයන්න. ඔබ වහන්සේ දැක්කාද? ඔව් මං දැක්කා. ඒක මේ ඔය පාගමනින් ඉර්ධි ගමනින් ගිහිලා හොයන එකක් නෙමෙයි. මේ දෙපයක් ඇති මනසක් ඇති බඹයක් පමණ වූ මේ ශරීර කෝඩුව ඇතුලේ මේ ලෝකෙ ඔක්කොම තියෙනවා. විශ්වය ඔක්කොම තියෙනවා. මේකේ මුළු ලෝකේම හට ගැනීමයි හට ගන්න හේතුවයි මේකේ නැතිවීමයි නැති කරන හේතුව ඔක්කොම මේක ඇතුලේ තියෙනවා කියලා ලස්සන දේශනාවක් කළා. චතුරාර්ය සත්‍ය හරවලා. ඒ තැනත්ත සෝවාන් වෙලා ගියා. මම මේ කියන්න ගියේ මේ විශ්වය ගැන කතා කරනකොට මේ ලෝක ධාතු ගැන ඈතට හිතවදනට වඩා අපේ මේ අභ්‍යන්තර විශ්වය ගැන සොයන්නට ඕනේ. මෙතන තියෙනවා ආලෝකයේ අඳුරයි දෙකම. එහෙමයි. අපේ సంతාන තුළ කුසල සිත් පරම්පරාවක් පහළ වෙනකොට හිත ආලෝකයි. අපේ సంతාන තුළ අකුසල සිත් පහළ වෙනකොට හිත අන්ධකාරයි. මක්නිසාද අකුසල ධර්මයන්ට මූල හේතුව වෙන්නේ අවිද්‍යාව. මෝහය කියලා කියනවනේ. එහෙමයි. මෝහය කියන්නේ සම්පූර්ණයෙන් අඳුරක්. ඉතින් මෝහයේ මුල් කොට ඇති අකුසල චෛතසික 14ක් තියෙනවා. ඒකට එදෙනවා තව 13ක් අර එකතු වෙනවානේ සමහරයත් හොඳ පැත්තටයි නරක පැත්තටයි දෙකටම. එහෙමයි. ඒ වගේ චෛතසික 13ක් තියෙන අකුසල පැත්තටත් යෙදෙනවා. කුසල පැත්තටත් යෙදෙනවා. ඒවට කියන අන්‍ය සමාන කියලා. එහෙමයි. ඔක්කොම 27ක් තියෙනවා. අකුසල සිත්වල පහළ වෙන්න පුළුවන්. ඒවා පහළ වෙනකොට හිත අන්ධකාරයි. ඒ අතර මේ ලෝකෙ මොකක්වත් තේරෙන්නේ නැහැ. එහෙමයි. අර ලුද්ධෝ වත්තන්න ජානාති ලුද්ධෝ ධම්මන්න පස්සති අන්ධන්තමන් තදා හෝති යන් ලෝභෝ සහතේ නරං ලස්සන උපදේශයක්. ලෝභයක් හිතේ පහළ වුණාම අර්ථයක් නෑ වැටෙන්නේ. ධර්මයක් වැටෙන්නේ. එයතගේ අන්ධන්තමන් ඝනාන්ධකාර වෙනවා හිත. එයතර මෙලෝ දෙයක් පළොල් දෙයක් මේක හරි වැරදි තේරෙන්නේ නෑ. ඔය වගේ ද්වේෂය, මෝහය, ඔය කියන අකුසල චෛතසික ධර්ම සහිත හිතක් පහළ වෙනකොට අන්ධ භූත වෙනවා. එහෙමයි. එයාට කරන්නේ නියම ඥානවන්ත වැඩ නෙමෙයි. ප්‍රාණඝාත, අදත්තා දාන, පස්පව දස අකුසල ඔක්කොම කරනවා. එහෙමයි. අනේක නිසා මේ ලෝකයේම තියෙන අන්ධකාරකම තියෙන අපේ සිත තුළ. එහෙමයි ස්වාමී. ලෝකයේ තියෙන ආලෝක සියල්ල පහළ වෙන්නේ අපේ සිත තුළ. එහෙමයි. මේ නිසා මේ වටපිටාව තියෙන ලෝක ධාතුවේ
තියෙන අන්ධකාර ආලෝක ගැන හිතන්න අවශ්‍ය නැහැ. අපේ సంతාන තුළ පහළ වෙන කුසල අකුසල ධර්ම ගැන හිතා බැලුවොත් මේක තමයි නියම ආලෝකයයි නියම අන්ධකාරයයි කියන එක අපට හොඳින් තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගැනීම නිසා එවැනි ආලෝකමත් සිතක් දරාගෙන හිටිය අය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල හොඳින් සැපසේ ජීවත් වෙනවා. අන්ධකාර හිතින් හිටිය ඇත්තෝ නරක ආදී සතර අපායට යනවා. අන්ධකාර භූමියට යනවා. මෙන්න මේක නිසා මේ தත්ත්වයේ තේරුම් ගැනීම අපට බොහොම පහසුයි සරලයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හරහා බොහෝ විට උත්සාහ කරන්නේ මේ මිනිස්සු හොඳ මිනිස්සු වෙන්නේ දෙවියන්ගේ බලපෑමෙන්, නරක මිනිස්සු වෙන්නේ මේ යක්ෂයන්ගේ බලපෑමෙන් කියලා පෙන්නන්න. නමුත් අත් වශයෙන්ම මේ සියල්ල අපේ සිත ඇතුලේ නිර්මාණය වෙනවා. අපේ సంతාන තුළම මේ දේවත්වයයි එවාගේම සතර අපායන තත්ත්වය ඔක්කොම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ.